ඔයාලා සියලු දෙනාටම අද මම කියලා දෙනවා ඔයාලා පදින වාහනේ තියෙන මෙන්න මේ ක්ලච් ප්ලේට් ගියාම අපි හරියටම දැනගන්නේ කොහොමද කියලා. දැන් මේක ඇවිල්ලා Discovery 135 බයික් එක. මේ බයික් එකේ දැන් ක්ලච් ප්ලේට් එක ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් මේ කෑලි ගලවලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මෙන්න මේ ක්ලච් ප්ලේට් එකක් ගියාම අපි දැනගන්නේ කොහොමද කියලා. අපිට මේ ක්ලච් ප්ලේට් එකක් ගියාම දැනගන්න පුළුවන් හොඳම එකම ක්‍රමය තමයි අපි බයික් එක පදිනකොට මෙන්න මේ එන්ජින් එක රේස් වෙනවා නමුත් වාහනේ යන්නේ නැහැ. ඒ කියන්නේ රේස් වෙන තරමට වාහනේ යන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්ලච් එක පැත්තට හානි වෙලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ දෙයක් තමයි මෙන්න මේ ක්ලච් ප්ලේට් සෙට් එක ගෙවිලාද තියෙන්නේ එහෙම නැත්තම් නැද්ද කියලා. ඒ වගේ තමයි මේවට තමයි කියන්නේ ක්ලච් ප්ලේට් කියලා. ඊට පස්සේ එකක් තමයි මෙන්න මේවට තමයි කියන්නේ ප්‍රෙෂර් ප්ලේට් කියලා. මේ තියෙන්නේ මේවට තමයි කියන්නේ ප්‍රෙෂර් ප්ලේට් කියලා. මෙන්න මේ ක්ලච් ප්ලේට් සහ ප්‍රෙෂර් ප්ලේට් කියන දෙකම ගෙවුන ගමන් ඔයාලගේ වාහනේ අදින්නේ නැහැ. ඒ වගේ තමයි පිකප් එක නැහැ. ඒත් එකම තමයි වාහනේ එන්ජින් එක රේස් කරන නමුත් වාහනේ යන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මෙතන මම ගාගෙන ගොඩක්ම හානියටපත් වුණු ක්ලච් ප්ලේට් සෙට් එකක් සහ ප්‍රෙෂර් ප්ලේට් සෙට් එකක්. මේ බලන්න මෙන්න මේ ප්‍රෙෂර් ප්ලේට් කැපිලා තියෙන්නේ. මේ ප්‍රෙෂර් ප්ලේට් කර වෙලා තියෙන්නේ. එහෙම තමයි මෙන්න මේ ක්ලච් ප්ලේට් උත් ඒ වගේ මේවා අවුල් වෙලා තියෙන්නේ. ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් වගේම තමයි මෙන්න මේ හබ්. මෙන්න මේ ප්ලේට් මේ හබ් මේ අග ධාරේ කැපුණොත් එහෙම ඒ වගේ තමයි මෙන්න මේ අනිත් ප්ලේට් එක. මෙන්න මේ ප්ලේට් එක. මෙන්න මේ ප්ලේට් එක කැපුණමත් ඔය දැන් මම ඔයගොල්ලන්ට කිව්ව දේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔයාලගේ වාහනේත් මම දැන් මෙන්න මේ කිව්ව දේවල් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්ලච් එක පැත්ත ගලවලා එන්න එක බලලා ඒක හදාගන්න.